අද ආයු ගැන කතා කරලා තියෙන සෙල්ලාමයි අයිබෝන් පළවෙනි වතාව ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය හම්බුලා තියෙනවා ගොඩක්. මම ඇඩ්වර්ටයිසිං වල ඉන්න කෙනෙක් නිසා ඩිරෙක්ටර්ස්ලා හරි ස්ටාර්ස්ලා එහෙම අපිට හම්බ වෙලා තියෙනවා. අපි කාස්ට් කරලා තියෙනවා ඒකම අපේ නිර්මාණ. දැන් නම් මම හරි ආසාවෙන් ඉන්නේ. මට පුරුදු නෑ ඇත්ත කියන්නේ. මට කවදාවත් මම ගිහිල්ලා සමහරවිට ස්ටාර්ස්ලා ළඟට ගිහිල්ලා දැන් මාලි ෆොන්සේක මහත්මියටත් මම එයාව පළවෙනි දවසේ සෙට් එකේ නෙමෙයි අවුරුදු ගාණක් ඉස්සර මම ගිහිල්ලා කියලා දෙනවා මම වාගේ ෆෑන් කෙනෙක් කියලා. ඒ ඇත්තටම ෆෑන් කෙනෙක් එතුමියගේ. ඉතින් දැන් ඒ වගේ එච්චර ලොකුවට නෙමෙයි හැබැයි ඇවිල්ලා අඳුරන්නේ නැති අය නිකන් shops වල එහෙම මේ ළඟදී ඇවිල්ලා කියනවා මම ඒක අර පර්සනලි දෙනවද නැත්නම් ඒක අලුතෙන් ඒකට බුදු වෙලා කරන්නවද නැත්නම් අර ඒක පර්සනලි එංගෙම ආපු දෙයක්. සරල වහන්නේ මේ සරල වහන්නේ නිශ්මී සැන්ඩ්‍රයි දෙන්නව එක්කෙනෙක්ද කියලා අහන්නේ. මම දැන් මාව දන්නව ටිකක්වත් කතා කළා. ඒව මාව දැක්කද නිශ්මීව දැක්කද? මට එතන නිශ්මී විදිහට ඒක දැනුණා. ඒ කියන්නේ දැන් මේ ඔය දැන් අපි ඉදත් කතා කරද්දී එක කතා කරද්දිත් ඔය කිව්වා අර ඒකේ අර ඉන්ට්‍රෝවර්ට් ලක්ෂණ ටික නිශ්මීගේ සෑහෙන්න සමහර දැන් මම තැන්වල කියලා දන්නවා මම ඉන්ට්‍රෝවර්ට්ද වැඩියෙන් නැත්නම් එක්ස්ට්‍රෝවර්ට්. මුල් එක තැනකදී මේ මම මේ බැන බැන හිටියා මේ ආ බෑ. ඒ හිතේ බනිනවා. මේ නිශ්මී මේ කෝද අශාන්ත සිතට රවි නේද? රවි. මේ නිශ්මී මේ රවිට බැන බැන ඉන්නේ මේ කොහොමද රවිගේ නෙවෙයි වැරද්ද තියෙන්නේ නිශ්මීගේද කොහෙද වැරද්ද තියෙන්නේ වෙන කොහෙර ගිහිල්ලා ඇවිල්ලා ස්පොයිලර්. පොඩි බෝඩ් එකක් තියෙනවා. එහෙම ජජ් කරනවා ඉතින් ජජ් කට්ටිය ජජ් කරනවා. කරනවා. හැබැයි අපි හැටේනේ. ඔව් ඒක අපේ හැටියට. ජජ් කරනවා. නෑ ඒ චට්‍ර දෙනවා අපිට ජජ් ඉඳලා ජජ් කරපන් කියලා අපිට දෙන ලණුව දෙනවා ලණුව. ලස්සනට අපි ගිලිනවා ඒකයි කියන්නේ බලන්න කියලා ෆිල්ම් එක අපිට කතා කරන්න බෑ ටීක් 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 ගාන ස්පොයිලර් තමයි දාන්න වෙන්නේ කියමින් ගොඩක් දේවල් ටික් ටික් ඔව් ජීවිතේ කතාවක් කියනවා. ඉතින් අර මුළු ෆිල්ම් එකම මේ මියුසික් වීඩියෝ එකක් කරලා දුන්නා වගේ ඔය සින්දු බලන කෙනෙක්ට හිතා ගන්න පුළුවන් මේ වගේ ඒ කියන්නේ මියුසික් වීඩියෝ එක බලලා කවුරු කෙනෙක් හිතනවා නම් නෑ මේක නැතුව ඇති ෆිල්ම් එක කියලා නෑ ඊට වඩා දෙයක් ෆිල්ම් එකේ තියෙනවා.